Hi guys, මොකද වෙන්නේ? EXY මිහිට්‍රගන්ගේ අලුත් වීඩියෝ එකකට ඔයාලා සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මතක ඇති උඩ රට ගෙදර පහත රට ගෙදර ගගා තියෙන ගේම් එකක් මම ගැහුවා. කියන්නේ මගේ ෆස්ට් වීඩියෝ එක. ඒක ඔයාලා දන්නේ නැහැ. මට ඒ ගේම් එකට වඩා ක්වොලිටි ගේම් එකක් හම්බුණා. ඉතින් මේක ඊට වඩා ගොඩක් ක්වොලිටි. මේකේ විලේජ් එකක්කුත් මට සෙට් වුණා. ඒකේ මං ගෙදරකුත් හොයාගත්තා. ඉතින් මම ඔයාලට පොරොන්දුත් වුණා ඒකේ තුන්වෙනි තට්ටුව හදනවා කකා. ඉතින් මට සමාව වෙන්න පොරොන්දුව කඩ වෙනවට මම කවදාවත් ආයි පොරොන්දු කඩ කරන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් ආය නම් කරන්නෙම නැහැ. මට ඔයාලගෙන් දහස් ගණන් සමාව ඉල්ලනවා. මොකද මම මේ පොරොන්දුව කඩ කරාට. ඉතින් දැන් අපි ඒවා අමතක කරලා අපි අලුත් ගේම් එක පැත්තට යමු. මේ තමයි මම තෝරගත්ත ගෙදර. අපි යමු ගෙදර ඇතුළට. මේ පල්ලෙහා තට්ටුව ඇඳක් තියෙනවා. අපිට තේ බොන්නත් පුළුවන්. අපි යමු දැන් උඩ තට්ටුවට. උඩ තට්ටුවේ තියෙනවා බෙඩ්ස් දෙකක් තියෙනවා. ඒවා කවඩා කරලා තියෙනවා. මේවත් තියෙනවා උඩ ගාඩ්ස් ඩයමන්ඩ් මේකත් අපිට හම්බුණා. මම හොයාගත්තා බොහොම අමාරුවෙන්. අපිට වීව් එක බලුවා හැකි ගයිස්. එහෙම ගමේ වීව් එක බලුවා හැකි. උලන්න ෂේප් නොබියමු පල්ලෙහාට. අපි යමු අපේ ගම වටේ ඇවිදින්න. මගේ ගම වටේ ඇවිදින්න යන් අපි ඇතුළක් පසවලු. මම මේ ගෙදර ඇත්තටම කිව්වොත් මම මේ ගෙවල් සුද්ධ කරලා බඩු හොයාගත්තේ. මම මේ ගෙදර සුද්ධ කරා. ඒ ගෙදර දොරත් ගැලෙව්වා. තරම් පව්. මේ ගෙදර ඉන්න තරම් පව් ඉතින් කරන්න දෙයක් නැහැ. මම මේ ගෙදර සුද්ධ කරා. ඒවා ගැලෙව්වේ නැහැ. ගෙදර ඇතුළ සුද්ධ කරා බාගෙට. අටු මෙතන දොරත් තිබිලවා. ඒ වැඩි ගාණක් ගියේ නැහැ. තවත් ගෙදරක් තියෙනවා. ඒකත් මම හිස් කරා. ඒක තමයි මම මේ විලේජ් එක දැක්කට පස්සේ ආපු පළවෙනි ගෙදර. ඒක නවත්තලා තමයි අර ගෙදරට ආවේ. තමයි ඒකත් තිබෙන එක හෝටලයක් වගේ ගායිස්. මේකත් මම හිස් කරා ඉතින්. තව එකක් තමයි මේ කුළුණාරිද. මේක සුපිරි. ඒ කියන්නේ මට මේක ඇල්ලුවේ නෑ. හරිද? මට තට්ටු තුනක් තියෙනවා මේකේ කුළුණේ. හරිද? ඉන්න පෙන්නන්න. ඉන්න මේ එක තට්ටුවක්. හරිද? මේ තව තට්ටුවක්. මේක තමයි ඒක view එක බලුවා. ඒක නම් සුපිරි. මගේ ගෙදර මේක වෙන්න ඕන. අපි යමු දැන් පල්ලෙහාට. මේ ගෙදර බලුවා ඇති. මේ ගෙදර පට්ට ගයිස්. මේකේ බඩු කොට්ටු අවුල් තිබ්බේ නැති හින්දා ඒ සුපිරියක් මේක ඉතින් මේ හදලා තියෙන්නේ කවුරු නැතත්. තව ගෙදරක් තමයි මේක ගයිස්. මේකත් සුපිරි ගෙදරක්. මේක බලන්න ලොකු සුපිරි ගෙදරක්. මේකෙත් පඩි පෙළ තමයි ඒකේ තියෙන්නේ. මට මේක ගන්න හිතුන්නේ නැහැ. මේක හාරලා හරි මේ පඩි පෙළ ගන්න හරි මට හදන්න තිබුණා. ඒත් මම හැදුවේ නැහැ. මට ඉතින් බෑ කියලා හිතුණා. මේක අවුල් ඉන්න බදි. ඉන්න ගයිස්. ඉන්න පොඩි වැඩක්. මට හෙම්බිරිස්සාවත් එක්ක මගේ කඩහඩ රස්සලා හෙනවා දන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ ඉතින්. අපි යමු එහෙනම්. අඩු රෑ වෙලා නේ පොඩ්ඩක් අපි නිදාගෙන ඔයා.
අපි යන්න අපි යමු මේ ගෙදරවල් දෙක බලන්න. මේ ගෙදර මම හිස් කරාද? මේ ගෙදර තිබ්බ guys. ඔය දෙක මං ගෙදරට තියලා ඇවිල්ලා තියෙන්නේ කරන්න දෙයක් නැහැ ඉතින්. ගෙදර ඇඩක් තියනවා. ඒ ටික තිබ්බා. මේ ගෙදර මිනිහෙක් නිදාගෙන ඉඳි තමයි මම ගෙදර තිබ්බා. ඒවා ටිකක් උස්සන් ගියා මං. ඇවිල්ලා. මෙතන ගෙදරක් තියෙනවා අපි ඒකත් බලන්න යනවා. මේකත් හිස් කරාම මේ ගෙදර හිස් කරාද දන්නේ නැහැ. මේ ගෙදර හිස් කරේ නෑනේ. මේ ගෙදර ආවේ නෑ මං. මේ ගෙදරට ආවේ නෑ. මේ ගෙදර බලමු. මේ ගෙදර හිස් කරේ නෑ. ගොඩක් ගෙවල් හිස් කරේ නෑ මං. ඒ ගෙවල් පෙන්නුවද මන් දන්නේ නෑ. මේ ගෙදර හිස් කරේ නෑ. මේ ගෙදර හිස් කරේ නෑ. මේ පැත්තේ මං ආවෙත් නෑ වැඩිය. ආවා පොඩ්ඩක් බලන්න බෑ. වැඩිය ආවේ නෑ. මේ ආයෙ බැලුවා. මේ අමුත් කරෙත් නෑ. දැන් ගමන් හිතන විදිහට මං ගම වටේම ගියා. නැද්ද? නැද්ද මන් දන්නේ නෑ මතකත් නෑ. ගන්න එපයි. මේ guys සොම්බිලා නැද්ද මන් දන්නේ. හරිද? දන්නේ සමහර විට ඉඳී කියන්නත් බෑ. සොම්බිලා දැක්කෙම නෑ මං. මේ පැත්තට කාලෙක සොම්බිලා ආවේ නැද්ද දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. කමන්නේ එහෙමත් හිතමු. අපි දැන් ගියාම අපේ ගෙදරට. මෙන්න මේක guys. මේ මම ආපු පළවෙනි ගෙදර හරිද? මේක තමයි මම මුලින්ම ඇවිල්ලා තෝරගත්තේ. ඒක ඇදවලම තිබුණා නේද මං ගියා. ඊට පස්සේ මම අර කලින් කිව්වා අර හිටියා කියලා. ඒක දාලා ගියේ මං දැන් ඉන්න ගෙදරට. අපි යමු දැන් මං ඉන්න ගෙදරට. හෝම් එකට යමු. හෝම් එකට. හෝම්. ඔය මං ගෙදර මේ දින පාස් කරලා ගිහිල්ලා. අපි දැන් ඔය හරියා. අපි යමු guys. එළියට. කියන්නේ ගම තියෙන තැනින් එළියට එළියට යන්න තියෙන්නේ මෙතනින්ද? වැරදුන පොඩ්ඩක් මට දන්නේ නැත්නම් ආගනවා ඩුංගනවා. ඇත්තරම කිව්වොත් guys අනේ මට සමා වෙන්න. අර ගේම් එකෙන් අයින් වුණා. මොකද ඒකට වඩා මේක මට හිතට ඇල්ලුවානේ සමා වෙන්න. අය නම් මම පොරොන්දු කරන්න. දැක්කද guys? මං අතනින් ආවා. මං එද්දි මේ ටික නම් හදලා තිබ්බේ. මං හැදුවේ නෑ. ඕකේ තියනවා. අපි යන් ජංගල් පැත්තට. මේ අල වන්ද පෙන්නු ඇල තිබ්බේ guys. ඒ ඇල දිගේ ගියාම සෙට් වෙනවා අපිට මුහුද සෙට් වෙනවා. අපි කවදා හරි මුහුද බලන්න අපි කවමු ගහක්. ගස් 3ක් විතර කපමු. අර හිතලා ගස් කීයක් හරි කපනවා. අපි ඒක ගන්නත් ඕනේ.
අපි යමු ඒ ගහත් කපමු ගලක් කල කැපියන් guys මට කියන්න අමතකුණා මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා ඔයාලගේ යාළුවන්ට share කරලා comment පාරක් දාලා තියාගන්න. anyway guys මට Minecraft පිස්සු හැදෙන්න යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් YouTube channel එකක් අම්මට හොරු බල්ලෙක්. ඔබ වරන් හොඳ මං කියවගේ මට Minecraft යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් YouTube channel දෙකක් කරනවා. ඒ දෙන්නත් Minecraft ගහනවා. එක්කෙනෙක් තමයි EX Meta Bro Gaming. එයාගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තව එක්කෙනෙක් තමයි OD Gaming සිංහල කියන්නේ. OD Gaming සිංහල කියන්නේ එයාත් හොඳට Minecraft play කරනවා. දෙන්නා subscribe කරලා තියාගන්න guys මගේ යාළුවෝ දෙන්නා. ඒ දෙන්නත් මට මේ ලෝකේ මගේ වැඩේ කරන්න challenges දී කියලා මම බලාපොරොත්තු වෙනවා. මම ඒ දෙන්නට challenges දීලා තියෙන්නේ. ඒ දෙන්නා කරලා තියෙන්නේ. මමත් ළඟදී වීඩියෝ එකේ challenges කරනවා. එයාලත් මට challenges දෙන්නද? අපි ගහත් කපමු guys. ගාලා කපමු. අපි යමුනේ දැන් නැති ඇති. තව ගහක් කපමු කොහොමදත් කියලා. තව ගහක් කපමු. මරවුඩු මාළු මරවුල් මාමරයි දන්නන්න වල්වරවද මාව මාළුවඩේ චැපියා ඔක්සිජන් අඩුවෙනවා අයියෝ මම බැරිවා කියලා හිතමු එයා කවුද කියන්නේ මේ කැලලක් මමරෙන්න තමන් ටක් ගාලා ගෙදර යමු ini my home lagi bete ni lagi dari tawa ya kuya mayaw marhuru kau duangi අධ්‍යක්ෂ වුණාද ඔයාලට මරන්න වුණා. අතන ඒවත් මරණ සද්දයක් එනවා. anyway sorry පාඩු හදන්න නැත්නම් මේ මට පාඩු ටිකක් එකතු කර ගන්න ඕන. අපි බඩු බැරල් එකක් හොයාගත්ත බං ඒක මම මෙතන තියාගත්තා. අපි බැරල් එකට දාමු. මේක හොයාගත්තා guys මම. විතරක් තියනවා එකක්. හදුනා කොයි හරි මේකනේ. යම් පල්ලෙහාට මෙතන තියාගමු. හරිද? දැන් අපි යමු උඩට. බැරල් එක අපි තියාගමු මෙතන. ඔය හොඳ දේවල් තියාගන්න ඕන guys බැරල් එකේ. මේවා හැම තියමුනේ. වැරදෙනවා වැටෙනවා.
තියාගමු මේක තියාගමු මේක තියාගමු මේ පිළිවෙලට තියාගමු හරි ගයිස් කොයියද අපි යමු බලන්න රෑ වෙලා අපි නිදාගමු ඉතින් ගයිස් දැන් මට කරන්න මොකුත් මතක් වෙන්නේ නැහැ ඉතින් මම ඔයාලගෙන් අයමත් සමාවෙන්න අර මම උන පොරොන්දු මට කරන්න බැරි වුණාට සමාවෙන්න ඉතින් කරන්න දෙයක් නැහැ මම අලුත් ගේම් එකක් හොයාගත්තා මට ආස හිතුණා හින්දා මම කරේ මං හිතුණා ඔයාලා මට සමාව දෙයි කියලා අදට මම යනවා එහෙනම් කොල්ලෝ අපි ගියා